උල තියෙනවා කියන එක ඔයාලා හිතන් ඉන්නේ මොන වගේ එකක් කියලාද? මිනිහෙක්ගේ පස්සපැදට කෝටක් හේතු කරලා තියෙනවා. මොකද උල තියෙන හරිම සුන්දර දඬුවම් කියලා හිතෙන්න පුළුවන්. හරි? කෝට්ටකින් දෙකක් ගහලා ගෙදර යවනවා. උල පිහිටි පොළවේ තියෙන කොහොම ගහක් කපනවා. දැනගන්න. බලට දැන් මේ මෙහෙමයි. දැනගෙන ඉන්න. දන්න මිනිස්සු එකක් විතරක් දන්න ගොබ්බෙක් නෙමෙයි. හරි? මයිටොකොන්ඩ්‍රියා විතරක් අහපන් එතනින් එහාට දන්නේ. එහුන්ට කියනවා ගොබ්බෙෝ. එවුන් තමයි ඔය ලෝකේ ලංකාවේ මේ බුදු දහම ගැන අරකම ගැන විවරණ දෙන්න ඉන්නේ. පිහිටි පොළවේ තියෙන කොහොම ගහක් කපනවා. දැන් මේ කොහොම ගහ ලේසියෙන් ගැලවෙනවද? මොන ඉතින් ගහක්නේ. ඊට පස්සේ මේක තියුණු මුණතක් හිටන විදිහට සුද්ධ කරලා උඩ මෙහෙම උලක් විදිහට හදනවා. වඩුවන්ට කියලා. ඊට පස්සේ අදාළ වැරදි කරපේකාව දැන් රතු මල් මාල එහෙම දාලා දැන් මුව ගේනවා. ගෙනල්ලා මේකව උලේ ඉඳවන්න කලින් ඇඟේ එල්ලනවා බර. අතපය බඳිනවා. කට බඳිනවා. නැත්තම් උලේ ඉඳන් කය ගහන්න ගන්නවනේ. කතා කරන්න ගන්නවා. හරි එතනත් කතා කරයි සමහරවි. කටවල හිතන්න වේදනාව ඒකට. ඊට පස්සේ මේ උල උඩ තියෙනවා ගුද මාර්ගයේ අර උලේ. දැන් මේ බර නිසා ටික ටික කිනා බහින්නේ. දැන් මූට හෙල වෙන්න බෑ. දෙපැත්තෙන් කඹ වලින් ඇදලා වටේ තියෙන ගස් වලට බඳිනවා වැටෙන්නේ නැති වෙන්න. එකපාර මෙහෙම යනවද පහළට? දින ගණනාවක් ටික ටික මේ උල බඩවැල් පසාරු කරගෙන අක්මා පසාරු කරගෙන හෘදේ පසාරු කරගෙන උඩට එනවා. ඒ හරියට එනකොට මැද හරියට එනකොට දවස් දෙක තුනක් එනකොට පැසවල සැරව එනවා. ඒ රතු වෙච්ච දේහය දරාගෙන කෙඳිරි ගාමින් ඉන්න ඕන මැරෙන තුරු. උල තියනවා කියන එක ඒ වගේ. තේරුණා? මට එක තැනක මතකයි උතෙන් අමනුෂ්‍යෙක් ඇවිත් දැන් රාජපුරුෂයෝ දෙනවා මේ මුර කරන්න. ඒකට ළඟ එන්න බෑ. අමනුෂ්‍යෙක් ඇවිල්ලා හැමදාම මේ අමනුෂ්‍ය කතා කරන එක ඇහෙනවා රාජපුරුෂෙන්ට. අර උල උඩ ඉන්න කෙනාට කියනවා ඔහොමම හිටපන් මැරෙන්න එපා. ඒ සද්ද ඇහෙනවා රාජපුරුෂයින්ට. දෙවෙනි දවසෙත් ඇහෙනවා ඔහොමම හිටපන් මැරෙන්න එපා. තුන්වෙනි දවසේ රාජපුරුෂයෝ කතා කරනවා. ඒ සද්ද ආපු ගමන් මේ දිහාවට කතා කරලා අහනවා මේච්චර වද විඳින කෙනෙක්ට මැරෙන්න එපා කියන්නේ මේ අමනුෂ්‍ය මොකද්ද හේතුව කියලා අහනවා. කියනවා මේ කර්මයේ ගෙවිලා මූට යන්න තියෙන නිරේ එහි යනවට වඩා මේ උල උඩ ඉන්න එක සැපයි. කැමති නම් පිළිගත්ත හැකි නැත්තම් නිකන් හිටියේ. පිළි නොගන්න කලින් බලන්න ගිය සතිය පාඩම් මතකද කියලා අඩු ගන්න. ගිය සතිය උගන්න අපේ එකත් අමතකේ කාලා තමයි මේ විශ්ව ධර්මයේ පිළිගන්න අකමැති. පව් කරන්න බය වෙන්න ඕනේ. තේරුණා? දැනට නම් පව් කරපුවාම අම්මා තාත්තා පිරිමැසර දෙකක් ගහන එක විතරයි කරන්නේ. පේනවද සීන් එක? right